ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක HTM තුෂාර මහතාට වාහන ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමක් ලබා දී තිබෙනවා. සල්ලි එකතු කළා ඇති. දැන් වැඩි කරමු. LOLC සුපර් සේවිං ඉතුරුම් ගිණුම. ඔහු වෛද්‍ය සේවා කොට්ටාශයේ සාමාන්‍ය රාජකාරී සඳහා මෙලෙස ස්ථාන මාරු කර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. පසුගිය දිනක ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේදී නීතිඥවරයෙක් සහ පොලිස් නිලධාරියෙක් අතර ඇති වූ ගැටුමේදී ඊට සම්බන්ධ වූ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීම පිළිබඳ සිදු කෙරෙන විමර්ශනයට අදාළව මෙම ස්ථාන මාරු කිරීම සිදු කර තිබෙනවා. එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන මූලික විමර්ශනවලට අදාළවයි මෙම ස්ථාන මාරු කිරීම සිදු කර ඇත්තේ. පසුගිය 10 වනදා නීතිඥවරයෙකුගේ මෝටර රථයක් පිටතට ගැනීමේදී ඇති වූ බහින් බස්සීමක් අතරතුර පොලිස් නිලධාරියෙක් විසින් නීතිඥවරයෙකුට පහර දුන් බවට චෝදනා එල්ල වුණා. එනු ලද පැමිණිල්ලක් හේතුවෙන් ගල්කිස්ස පොලිසිය විසින් අදාළ සහකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබුණා. අනතුරු අධිකරණයට ඉදිරිපත් කළ මෙම පොලිස් නිලධාරියා අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියම කෙරුණේ. මේ සිදුවීමට සම්බන්ධ නීතිඥවරයා සමග පැමිණි තවත් නීතිඥවරයෙක් අදාළ පොලිස් නිලධාරියාට බැන තර්ජනය කර රාජකාරියට සාපරාධී බලහත්කාරී පැම සම්බන්ධයෙන්ද මේ වන විට පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.